Hello guys, අසතුටුදායක ආරංචියක්. දැන් නම් කන්දේ 75ක් විතර අපි නැගලා තියෙනවා. හොඳටම හති. තව චුට්ටක් තියෙන කන්ද. දැන් නම් පාර ගොඩක් පටුයි. දැන් නම් යති. Hello ළමයි. මොනවාද අපි යනවා? හොටල් ප්ලේන්ස් යන මග තමයි අපි ඉන්නේ දැන් හෝටල් ප්ලේස් යන පාර තමයි මේ තියෙන්නේ. ඉතින් හෝටල් ප්ලේස් යනවා නම් නවත්තන්න නැතුවම බැරි කන්දේල තමයි අපි දැන් ඉන්නේ. මේ තියෙන කන්දේල මාරම ලස්සන තැනක් තමයි කන්දේල ෆොටෝ ෂූට් වලට පල් එකට ඇවිල්ලා යන්න මාරම ලස්සන තැනක් තමයි මේ කන්දේල. බෝට් රයිඩ් එකක් වුණත් යන්න පුළුවන් කට්ටියකට. ඒ වගේම කපල් එකකට වුණත් මේකේ බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. දැන් අපි හෝටල් ප්ලේස් යන ගමන් ඉන්නේ. අපි ඉස්සරහට බලමු මොනවද තව බලන්න අපිට තියෙන්නේ කියලා. ආවා එනකොට කන්දේල පහු කරගෙන ආවා. ඊට පස්සේ අඹේවැල ෆාම් එක පහු කරගෙන ආවා. හයිලන්ඩ් එක. ඉතින් ගොඩක් තැන් පහු කරගෙන අපි දැන් ඉන්නේ හෝටල් ප්ලේස් වලට කිලෝමීටර් 2ක් 3ක් වගේ දුරින්. ඉතින් ඉස්සරහට ගියාට පස්සේ හෝටල් ප්ලේස් එකේ කවුන්ට් එක තියෙනවා. බලමු කොහොමද අපේ මේ ගමන වෙන්නේ කියලා. ගත්තා ටිකට් දැන්. ගත්තා අපි ටිකට් එක ගන්න දැන් එන්ට්‍රන්ස් එන්න යන්නේ. ලෝකල්ලා දෙන්නෙටයි කාර් එකටයි 13යි. වැට් එක 153යි, සර්විස් චාර්ජ් 400යි, ඩෙල්ටා එකනෙට 150යි. පාකින් එක නේ. පාකින් එක. හරි. අපි ටිකට් එක ගත්තා. නම කායකට අපි උගලන්ට ප්‍රයිසස් කිව්වා. හරි ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ හෝටල් ප්ලේස් වලට. දැන් අපි පාකින් එකේ පාක් කරලා ඊට පස්සේ අපි යනවා දැන් මිනි වර්ල්ඩ් සෙන් පැත්තට යන ගමන් හදන්නේ එන්ට්‍රන්ස් එකට. බලමු. සාහට දැන් යන ගමන් ඉන්නේ එන්ට්‍රන්ස් එක අතන ඉන්නේ එන්ට්‍රන්ස් එක තියෙන මම ඇවිල්ලා නැහැ හරියට. බලමු මොකද වෙන්නේ කියලා. Hello guys, අසතුටුදායක ආරංචියක්. මේකට දැන් අපි වෙලාව 2:58යි. දෙක වෙද්දී ඇතුළට ගියේ නැත්තම් යන්න බෑලු. ඒ කියන්නේ කිලෝමීටර් 9ක් වගේ යන්න දිනවලු දුරට. ඒකට ගිහිල්ලා එන්න ටයිම් අදී හින්දා දෙකෙන් පස්සේ යන්න දෙන්නේ නැහැ මිනි වර්ල්ඩ් සෙන්ටර් එහෙම බලන්න. ඉතින් බලමු අපි තව දවසක් ඉන්නවද කියලා ඒක තීරණය කරන්න ඕනේ. මොකද අපි මේක වෙනුවෙන්ම තමයි අද දවසේ ආවේ. මේ ඉස්සරහා තියෙනවලු මට නම් මතක නැහැ. එතන දැන් අපි එන තැන තිබ්බ කිලෝමීටර් 5ක් විතර හැං තුන්වෙනියට තියෙන උසම දෙවෙනියට නේ. කියලා කිව්වේ. ඔව් තුන්වෙනියට උසම දින කන්ද කියලා කිව්වේ. බලමු අපි එතනට හරි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. බයි. හරි ඉතින් අපිට මිනි වර්ල්ඩ් සෙන්ටර් එකෙන් බලන්න යන්න බැරි වුණා. නමුත් අපිට තොටුපොළ කන්දට ඉක්මනට ගිහින් එන්න පුළුවන් කියලා එතනදී කිව්වා. ඉතින් දැන් අපි ඉන්නේ තොටුපොළ කන්දට යන පාරේ. මේ පාරත් මාර ලස්සනයි. ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ මෙතන යන්න තියෙන රෑල් එක. මාරම ලස්සනක් තියෙන්නේ. මාර ගති. ඉතින් අපි යන ගමන් ඉන්නේ දැන්. මොකද මේකේ නම කිව්වේ? නම මතක නෑ. නම් මතක වුණාට කමන්නේ. මතක නැතුණාට කමන්නේ මේ. ඔව් මේක මාරම ලස්සනයි මේකේ view එක නා. මේ මල් මෙහි පිපිලා තියෙන්නේ මම දැක්ක විදිහට අවුරුදු 12ක කියලා තමයි. ඉතින් මාර ලස්සනයි. ඔයගලන්ට මේ පේනවා ඇති අපේ දෙපැත්තෙන් දැන් අපි ඉස්සරහත් පෙන්නුවා. මාරම ලස්සනයි. ඉතින් වෙනම vibe එකක් තියෙන්නේ. මේ කොලෙක චුට්ටක් හදන්න පිටු. right. ඉතින් හරි අමුතු ලුක් එකක් තියෙන්නේ මාර ගති. ඉතින් ඇත්තටම ලොකේෂන් එක බලමු අපි ඉස්සරහට ගිහින් මොන හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් ඔයගලන්ට පෙන්නන්න. ඉතින් දැන් ඉන්නේ අපි කන්දේ සාමාන්‍ය උඩක්. අපි මීට වැඩි යනවද නැද්ද කියලා පොඩ්ඩක් තීරණය කරලා තියෙන්නේ. කන්ද පෙන්නන්න අර උඩත් මිනිස්සු ඉන්නවා කියලා අපිට පේනවා. ගොඩක් උඩ ඉන්නවා මිනිස්සු ගොඩාක් උඩ.
මෙන්න මේ හරිය ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඔන්න ඔය හරියේ අපි ඒ හරියට ගියොත් අපිට වෙලාව මදි වෙනවා. වෙලාව මදි වෙයි යෝ ගොඩක් උඩ හින්දා මේ යන්නත් පුළුවන් ඕන නම් නමුත් මොකද කරන්න කියලා බලන්න ඕනේ. මොකද මේ ගිහිල්ල වෙලා එන්න ටයිම් මදි වුණොත් එහෙම ගොඩක් රෑ වුණොත් එහෙම අපිට ප්‍රශ්නයක් වෙන හින්දා බලමු. අපි ගියොත් ඔයගලන්ට පෙන්නන්නම්. නැත්තම් යනවා නම් අපි ඒකත් කියන්න. අපි කන්ද බහින්න හදන්නේ. මේ කන්ද ආයි බහිනවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙවෙයි. ඉතින් මීට ටික කන්ද නගින්න බෑලු. දැන් ඉන්න තැනත් අපි කන්දට තව ආවගේම තියෙනවා දුරක්. මොකද මේ කන්ද ගොඩාක් තියෙනවා මහන්සි අපිට. ඉතින් අපි ආවේ ඇත්තටම කන්ද නගින්න නෙමෙයි අද අපි ආවේ හෝටන් ප්ලේන්ස් යන්න. ඉතින් මිනි වර්ල්ඩ්ස්ෙන් දේවල් තියෙනවා මේ වගේ. නමුත් අපිට දැන් හිතනවා ඇති කියලා. මොකද ගොඩක් උඩ නැගපු කට්ටියකින් කිව්වේ මේ view එකම තමයි තියෙන්නේ කියලා. එහෙම විශේෂ දේවල් නැහැ කියලා නේ. මේ විශේෂ තියෙන්නේ මේ මල් තමයි. මොකද මල් තමයි ඔව් මාර අවුරුදු 12කින් තමයි පිපිලා තියෙන්නේ. ඒක තමයි එකම විශේෂය. ඉතින් මේ ඒ වගේම උඩ නගින්න සීතලයි. ඒ වගේම view එකත් මාර ලස්සනයි. ලස්සනයි. ඉතින් ඉන්නේ දැන් ඉන්න තැන බලමු කොහොමද ඉන්නේ කියලා. එන්නේ නොමලේ නැගින්න. ඉතින් අපි කන්ද නගින්න නෑ කිව්වට ඇත්තටම කන්දේ මුදුන වගේ ආයි නැග්ගා. පොඩ්ඩයි කිකේ. දැන් තියෙන view එක නා තනි කර පිස්සුවා. අම්මා. මේ තියෙන්නේ view එක. කොහොමද? මේ දුමේ වැහෙනවා. අපි කන්ද බහින ගමන් ඉන්නේ. දැන් නම් උඩටම ආවා. උඩටම ගියා බෑ කියලා කිව්වට දැන් නම් මීදුමෙන් වැහිලා තියෙන මේ ටික ඔක්කොම වගේ මේ දැන් අපි බහිනවා. ඇත්තටම අර මේ වෙනම වයිබ් එකක් තියෙන්නේ මේ ටිකේ. ඉතින් පල්ලයට බහිද්දී අපිට ඇත්තට වීඩියෝ ගන්න ටිකක් අපහසුයි. නමුත් මේ පුළුවන් හැමතැනකින් ඉඳන් වීඩියෝ ගන්න. දැන් අපි පල්ලයට බහිනවා. මේ තියෙන view එක. ඇත්තට සින්දුත් තියෙන මීදුමෙන් වැසි කඳුයාය සනිතවි කියලා. ඉතින් මාර ලස්සනයි වෙන වයිබ් එක මාර ගති. බලමු අපල්ලයට ගිහිල්ලා. මේ කන්ද වැස්සා. දැන් තා චුට්ටයි තියෙන. තව මීටර් 20ක් වගේ තියෙන්නේ අපිට. ඉතින් කොහොම හරි අපි කන්ද උඩටමත් ගියා. උඩටම ගෙන උඩටම නෙමෙයි මේ පීක් එක නෙමෙයි. තව තියෙනවලු උඩට යන්න. ඉතින් නමුත් අපිට මහන්සි හින්දා සාමාන්‍ය ගානක් උඩට ගියා. ඉතින් මේ ටිකේ දැන් අපි ඉස්සලර ගියපු ටිකම තමයි නේද? හරිම ලස්සනයි මා. ලස්සන. මේ ටික මාර ගති. බලමු. අපේ එන්ට්‍රන්ස් එකේ ඒකත් දාන්න මකට බලන්න. ඒකත් දාන්න. ඉතින් අපි එහෙනම් දැන් යනවා අපේ වෙහිකල් එකට. වෙහිකල් එකට ගිහිල්ලා අපි හෝර්ටන් ප්ලේන්ස් වලින් දැන් එක්සිට් වෙනවානේ. ඔව්. ඊට පස්සේ මොකද කරන්නේ කියලා බලමු. මොන හරි කන්න ඕනේ අපිට බඩගිනේ. අපි තාම උදේ කාපු ගමන් දවල්ට කෑවෙත් නැහැ. දැන් වෙලාව මං හිතන්නේ 4 පහ වෙලා 5ට විතර ඇති. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. කණ්ඩෝනේ ඉස්සලා. ඉතින් අපි එක්සිට් වෙලා බලමු. සහ අපි ආයි දවසක් අනිවාර්යෙන් එනවා මිනි වර්ල්ඩ්ස් එන්ඩ් හෝටල් ප්ලේන්ස් ඔක්කොම ටික බලන්න. බේකර්ස් වල හැමදේම බලන්න. ඉතින් එහෙනම් අපි මොනවා හරි කාලා බලමු මොකද කරන්න කියලා. බලමු එහෙනම් ඊළඟට අපි මොකද කරන්න කියලා.